කවුරුත් නොකියන ඕස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් වීසා පිළිබඳව ඇත්තම තත්ත්වේ වීසා වලට කීයක් යනවද? ලිවිං කොස්ට් එක කීයක් වෙනවද? කීයක් හම්බ කරන්න පුළුවන්ද? එහෙම ගිහිල්ලා ඔයාලට පර්මනන්ට් රෙසිඩන්ට් ගන්න පුළුවන්ද? මේ ඔක්කොම එකම වීඩියෝ එකකින් රැඳිලා අපිත් එක්ක දිගටම අලුතෙන් ස්ටුඩන්ට් වීසා දාන්න ඉන්න අයට හරි දැනටම ස්ටුඩන්ට් වීසා විදියට ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්න අයට හරි මේ වීඩියෝ එක හරිම ප්‍රයෝජනවත් වෙයි. කොහොමද මෙහෙ ගේමක් ගහලා ගොඩ යන්නේ කියන එක දැනගන්න. මුලින් බලමු වීසා කොස්ට් එක කීයක් යනවද කියලා. මේන් ඇප්ලිකන්ට් සාමාන්‍යයෙන් ඩොලර් 2000ක් දාන ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 4ක් වගේ මුදලක් අය වෙනවා. සහ ඊළඟට දෙවෙනි පාර්ට්නර් කෙනෙක් ඉන්නවා නම් පාර්ට්නර් ඊට වඩා අඩු ගාණක් අය වෙන්නේ ඩොලර් 1250ක් වන මතක විදියට සාමාන්‍ය ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 2කමාරක් වගේ යන්නේ. මේක තමයි ඇත්තටම වීසා කොස්ට් එක. ඊට අමතරව ලොකු කොස්ට් එකක් යන්නේ නැහැ. ඔයාලට මෙඩිකල් එක කරන්න අවශ්‍ය වෙනවා. ඒ ටික ඇරෙන්නට processing fee කියලා මොකුත් ආය වෙන්නේ නැහැ. ගොඩක් දුරට ලංකාවේ ඉන්න ගොඩක් ජනප්‍රිය ස්ටුඩන්ට් වීසා කරන ඒජන්ට්ලා ඉන්නවා. එයාලා හරහා ඔයාට කරගන්න පුළුවන්. එයාලා ඉනිෂියල් charges මොකුත් ලොකුවට කිසිම මුදලක් ආය කරන්නේ නැහැ. එයාලා කියන්නේ ගොඩක් දුරට free of charge තමයි එයාලා කරන්නේ කියලා. නමුත් ඇත්ත ඒක නෙමෙයි. එයාලා කස්ටමර් කෙනෙක් නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක් යා ඕස්ට්‍රේලියානු යුනිවර්සිටි එකකට හොයලා දුන්නම ඒගොල්ලන්ට fee එකක් එහෙන් ගෙවනවා කමිෂන් එකක් විදියට. ඒ හින්දා තමයි ඒගොල්ලන් ලංකාවේ අපෙන් මුදලක් ආය කරන්නේ නැත්තේ විශේෂයෙන්. නමුත් එයාලට අර ස්ටුඩන්ට් කෙනෙක් එහෙට පේමන්ට් කරනකොට ඒගොල්ලන්ට ඒට අදාළව කමිෂන් එකක් ඒගොල්ලන්ට ලැබෙනවා. ඉතින් ඒක ඒගොල්ලන්ට ප්‍රමාණවත් ඒගොල්ලන්ට සර්වයිව් වෙලා යන්න. ඉතින් ඒක ඒගොල්ලන්ගේ ජොබ් එක අපි ඒගොල්ලන්ට රෙස්පෙක්ට් කරනවා ලංකාවේ ළමයින්ට ඒ chance එක අරන් දෙනවට. ඉතින් ඒක අපි ඒකට මොකුත් කියන්නේ. ඕක තමයි ඇත්ත කොස්ට් එක වීසා වලට යන එක. කියන ගණන් ඔයගොල්ලන් ලියා ගන්න කොහේ හරි එතකොට ඔයගොල්ලන්ට ටෝටල් කොස්ට් එක හදා ගන්න පුළුවන් වෙයි. මම මේ කියන්නේ ප්‍රායෝගිකවම ඇත්තටම යන කොස්ට් එක. ඉතින් මේට අමතරව ඉන්ෂුරන්ස් එකක් ගන්න අවශ්‍ය වෙනවා. ඕස්ට්‍රේලියාවට එනකොට ස්ටුඩන්ට් කෙනෙක් අවුරුදු 2කට ඒක ඔයාලා මුලින්ම ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට සාමාන්‍යයෙන් දෙන්නෙකුට ලක්ෂ 10ක විතර මුදලක් අමතරව ආය වෙනවා. ඊටත් අමතරව ෆ්ලයිට් ටිකට් වන් වේ දැම්මම ප්‍රමාණවත් රිටර්න් ටිකට් දාන්න අවශ්‍ය නැහැ. මොකද වීසා එක හම්බෙන්නේ ගොඩක් දුරට අවුරුදු 2ක කාල සීමාවකට. ඉතින් ෆ්ලයිට් ටිකට් වලට සාමාන්‍යයෙන් එක පුජ්‍යලයකට ලක්ෂ 1කමාරක් විතර වගේ ගාව වෙනවා. ඉතින් දෙන්නෙකුට ලක්ෂ 3ක් වගේ මුදලක් ඒ සඳහා ආය වෙනවා. ඕක තමයි ඉනිෂියලි කොස්ට් වෙන්නේ. ඊට අමතරව වෙන මොකුත් කොස්ට් වෙන්නේ නැහැ. කෝස් ෆී එක ගෙවන්න වෙනවා. කෝස් ෆී එක ගැන පොඩි අයිඩියා එකක් දුන්නොත් කෝස් ෆී එක සාමාන්‍යයෙන් ඔයා කරන කෝස් එක අනුව වෙනස් වෙනවා. නමුත් ආසන්න වශයෙන් අවුරුදු 2ක කාල සීමාවක ඒක මාස 6න් 6ට තමයි සෙමෙස්ටර් විදියට පේ කරන්න තියෙන්නේ. ඔයා ඇතුළත් වෙනකොටම යුනිවර්සිටි එකට යනකොටම පළවෙනි මාසයට පේමන්ට් එක කරන්න ඕනේ. පළවෙනි මාසයට පේමන්ට් එක කරන එක ගොඩාක් දුරට ඩොලර් 20000ක විතර ආසන්න රේන්ජ් එකක තියෙනවා. ඒ රේන්ජ් එක ඇතුලේ තමයි අර ඒජන්ට්ලගේ කමිෂන් එකත් ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඔයාට අඩු කරගන්න විදියක් ඇත්තටම නැහැ. ඉතින් ඒක යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට කරන කෝස් එකෙන් කෝස් එකට කොස්ට් එක වෙනස් වෙනවා. නමුත් ඩොලර් 20000ක් කියන්නේ ලක්ෂ 40ක විතර මුදලක් තමයි ඉනිෂියලි ඔයා පේ කරන්න ඕනේ මේ ඕස්ට්‍රේලියන් යුනිවර්සිටි එකකට. ඉතින් ඒක ඒජන්ට් through හෝ එහෙම නැත්නම් ඩිරෙක්ට් ඔයාලට පේ කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඔයාගේ ඕස්ට්‍රේලියාවේ කවුරු හරි ඉන්නවනම් එයාට පේ කරන්නත් පුළුවන්. ඉතින් ඕක තමයි ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් කොස්ට් එක. ඊට පස්සේ ඊළඟ සෙමෙස්ටර් එකටත් ඒ වගේ මුදලක් ගෙවන්න ඕනේ. ඉතින් ඔහොම අවුරුදු 4ට සාමාන්‍යයෙන් ඩොලර් 80000ක විතර කොස්ට් එකක්. ඒ කියන්නේ 1 කෝටි 60 ලක්ෂක විතර 50ක 60ක විතර කොස්ට් එකක් ඔයාට යනවා. හැබැයි ඔයා පළවෙනි මාසයේ පේමන්ට් එක ලංකාවෙන් ආවට පස්සේ මෙහෙ ඉන්න ගමන් ඉතින් හැමෝම එන්නේ හම්බ කරලා ගෙවන්න බලාගෙන. ඉතින් ඒකට හරි පාත් එකේ වැඩේ කරොත් වැඩේ ගොඩ නැතුනොත් වැඩේ යනවා. අපි පොයින්ට් එක ඔක්කොම කියනවා. කොහොමද කරගන්නේ? කොහොමද ඇත්තම මොකද්ද ප්‍රශ්න මොනවද මේවා ඇති වෙන්නේ කියන එක ඇත්තටම දේ ඔයගොල්ලන්ට කියනවා. දිගටම නැදලා ඉන්න වීඩියෝ එක අවසන් වෙනතුරු ඉල්ලීමක් කරනවා. අපිව subscribe කරපු නැති අයට subscribe කරලා like කරලා share කරන්න. ඉතින් අපි ගේන්නේ ගොඩක් අය වීසා ගැන ගොඩක් දේවල් ගැන සාකච්ඡා කරනවා ගොඩක් YouTube channel වල. නමුත් අපි ගේන්නේ ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ඇත්තම යථාර්ථය තමයි ඔයගොල්ලන්ට ගේන්නේ. ගොඩක් අය ඒ දේවල් හංගන්නලා එහෙම නැත්නම් ඒ පිළිබඳ අත්දැකීම් නැතුව ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් නැතුව තමයි කතා කරන්නේ. නමුත් අපගේන විස්තර සියලුම දේ ප්‍රායෝගිකව අත්දැකපු ප්‍රැක්ටිකල් විස්තර තමයි අපි ඔයගොල්ලන්ට වීඩියෝස් වලින් අරගෙන එන්නේ. හරි. ආපු ගමන් නවතින තැනක් හොයාගන්න එක තමයි පළවෙනිම දේ. ඉතින් ඔයාලා ලාභෙටම නවතින්න පුළුවන් විදිය තමයි ෂෙයා හවුස් එකක රූම් එකක් අන්න එක. සාමාන්‍ය ෂෙයා හවුස් එකක් කියලා කියන්නේ සාමාන්‍ය හවුස් එකක්. හැබැයි එක එක කාමරවල එක එක අය තමයි ඉන්නේ. සමහර විට කපල්ස් ඉන්න පුළුවන් එක කාමරයක් ඇතුලේ. එහෙම නැත්නම් තනි තනි පුජ්‍යල ඉන්න පුළුවන්. එකම කිචන් එක ෂෙයා කරගන්නේ. සමහර විට ටොයිලට්
bathroom share කරගන්න වෙනවා. සමහර වෙලාවට කාමර ඇතුලේ තියෙන ඒවා තම තමන්ට තනියෙන් පාවිච්චි කරන ඒවා තියෙනවා. ඉතින් cost එක ඒ අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් average සතියකට $200 300 අතර ප්‍රමාණයක 150 200 300 අතර ප්‍රමාණයක තියෙන location එක තියෙන state එක අනුව වෙනස් වෙනවා. සතියට $200 250 කියලා කියන්නේ average 250 කියලා කියන්නේ රුපියල් ලංකාවේ සල්ලි වෙන රුපියල් 50000ක් සතියකට cost වෙනවා. එක week එකකට light bill, water bill, internet bill සහිතව. ගොඩක් වෙලාවට share house එකේ හැම facility එකක්ම තියෙනවා. fridge එකක් තියෙනවා share කරලා, microwave එකක් cook කරන්න, අදාළ උපකරණ, ඒ උයන පිහන බඩු බාහිර ආදී සියලුම දේවල් තියෙනවා. ගෘහ භාණ්ඩයක් තියෙනවා, TV එකක්, ඒ වගේ දේවල් common facility ඔක්කොම තියෙනවා. සාමාන්‍ය වගේ ගෙදරක ඉන්නවා වගේ ජීවත් වෙන්න තියෙන්නේ. ඉතින් cost එක ඒ වගේ, ඒක තමයි ලාභදායීම වියදම යන එක. තවත් තියෙනවා සමහරලාට එක room එක ඇතුලේ යාළුවෝ දෙන්න තුන share කරගෙන ඉන්න විදිහ තියෙනවා. සහ universities වලින් දෙන accommodation දෙන තැනුත් තියෙනවා. ඒ ඊට වඩා cost අඩුයි. එහෙම නැතුවම ගියොත් ඔයා individual තනියෙන් ආපු ගමන් ඔය ඔක්කොම හම්බෙන්නේ නැති හින්දා ඔයාට අනිවාර්යෙන් share house එකකට යන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් share house එකකට ගියාට පස්සේ මේ වගේ cost එකක් සතියකට ඔයාට යනවා. සතියෙන් සතිය තමයි ගොඩක් වෙලාට payment කරන්න වෙන්නේ. එහෙම නැත්නම් fortnight කරන්න වෙනවා. සාමාන්‍යයෙන් ඒගොල්ලන් සති 4ක advance payment එකක් මුලදී ගන්නවා. ඕක තමයි share house වල තත්ත්වය. ඒක කිසි ගැටලුවක් නෑ. ඔයගොල්ලන් නිදහසේ ඉන්න පුළුවන්. තමන්ගේ කාමරේට ගියා room එකේ දොර වහගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු ටික කරගෙන තමන්ගේ වැඩ පිළිවෙල කරන්නේ කවුරුත් ඔයා ගැන කිසි දෙයක් හොයන්න බලන්නේ ඕන වෙලාවට ආව ගිය කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයගේ පාඩුවේ කෑමු යාගෙන ඔයගේ fridge එකත් කොටස් වලට බෙදලා තියෙන්නේ. ඔයගේ බඩු තියෙන තැනත් කොටස් වලට බෙදලා තියෙන share area වල. ඉතින් ඔයගේ බඩු ටික ඔයාට ඕන තැනක තියාගෙන ඔයාට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් තියෙන තැනක් නෙමෙයි. දැන් ඉතින් ඊළඟට ආපු ගමන් ගොඩක් කට්ටිය කරන්නේ රට එන්නේ සැප විඳින්නනේ කොහොමත් ලංකාවේ ජීවිතේ හොඳ නැති හින්දා තමයි රට එන්නේ. ගිහිල්ලා කෙලින්ම ගන්නවා iPhone එකක්. iPhone එකක් යුනිවර්සිටි ගායට කොහොමටත් ගෙවන්න දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට විශේෂ offers උත් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් සල්ලි 7ක්වත් නොගෙවම අපිට monthly ගෙවන්න නැත්තම් fortnight සති දෙකෙන් දෙකට ගෙවන විදිහට මේ විදිහට iPhone ගෙදර ගෙනියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ පැකේජ් එකයි phone එකයි ඔක්කොම දෙනවා. ගිය ගමන් අපිට ගන්න තියෙන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. වගේ වීසා එක අවුරුදු 2කට දෙනවා. අවුරුදු 2ක කාලයකට බලුවා මේක දුන්නා. ඉතින් ගොඩක් අය ගේපු ගමන් කරන්නේ අර ලංකාවේ තිබිච්ච හිතේ තියෙන දුකයි ඔක්කොම නැති වෙලා යනත් එක හොඳම ෆෝන් එකක් ගිහිල්ලා ගන්නවා. නිකම් මාතර හම්බෙන්නේ. පස්සේ ගෙවන්න තියෙන ප්‍රශ්නයක් නැහැ. ඒක ඊළඟ තමයි ඊළඟට කරන්නේ. සාමාන්‍ය ෆෝන් කොස්ට් එක කොහොමත් අඩුයි සාපේක්ෂව iPhone price සාමාන්‍ය ලංකාවට වඩා ගොඩක් අඩුයි. ඉතින් එහෙමයි කියලා ගොඩක් 150ක් වගේ අඩු නැහැ. සාමාන්‍ය ලංකාවේ price එකෙන් 175කට වගේ මෙහෙ purchase කරගන්න පුළුවන්. ඊළඟට යනවා මෙහි ජනප්‍රියම කෑම තියෙන රෙස්ටුරන්ට් වලට ගිහිල්ලා ඔසි බර්ගර්ස් තියෙනවා. හරිම රසයි කොහොමත්. KFC, McDonald's, Hungry Jack වලට අමතරව ඉතින් ඔසි බර්ගර්ස් වලට ඒක ට්‍රෙන්ඩ් එකට වගේ කට්ටිය ගැන කතා වෙනකොට ඔයාලටත් කන්න ආසයි හිතෙනවා. කට්ටිය ගිහිල්ලා කනවා. සාමාන්‍ය මේ වගේ බර්ගර් $20ක් වගේ සාමාන්‍ය මුදලකට ගන්න පුළුවන්. $20ක් කියන ලංකාවේ මුදලින් රුපියල් 4000ක් වගේ ලංකාවට වඩා ඇත්තටම ලාභයි. KFC වුණා $10ට උනත් තියෙනවා. ඉතින් 10ට කියන රුපියල් 2000ට හොඳ මීල් එකක් ගන්න පුළුවන්. දැන් තමයි හොඳම ටික එන්නේ. ජීවිතේ ආසාවෙන්ම හිටපු කොටස තමයි දැන් එන්නේ. දැන් ඉතින් අනිවාර්යයෙන්ම ලංකාවේ වාහනයක් ගන්න තියා හිතන්නවත් බෑ. මෙහෙ ඇවිල්ලා ඊටාම අඩු ගානකට Benz, BMW, Prado ඕන වාහනයක් වාට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලක්ෂ 10 ඉඳන් ඔයාලට Benz ගන්න පුළුවන්. සමහරව Benz ගන්නවා, BMW ගන්න ඕන වාහනයක් ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ වාහන ආසාව ඉෂ්ට කරගන්න එක තමයි දැන් ඊළඟට කරන්නේ කට්ටිය. කොහොමත් ලංකාවෙන් එනකොට අඩුමතරමේ මාසෙකට ඉන්න හරි ඕගොල්ලන් සල්ලි ටිකක් ඩොලර් ටිකක් අරගෙන එන්නේ. ඒ එන ටික දැන් මෙතන තියෙන වාහන බලලා ඒවට ආස වෙලා අන්න එහෙම වාහනයක් සිලෙක්ට් කරගන්නවා. ඉතින් එහෙම අඩුම වාහනයක් ඔයා ගත්තත් ලක්ෂ 10ට විතර වාහනයක් මිලදී ගත්තත් දැන් ඉතින් ඔයාගේ දැන් ගොඩක් වෙලාවට මේ වෙනකොට ඔයාගේ සල්ලි ටික ඉවරයි. කොහොමත් ඔයාට වාහනයක් නැතුව මෙහෙ මුකුත් කරගන්න බැරි වෙනවා. ඔයාට සල්ලි උපය ගන්න හරි රස්සාවක් කරන්න හරි අනිත් වැඩ කටයුතු වලට වාහනයක් හොයා ගන්න වෙනවම තමයි. එහෙම නැත්නම් ඉතින් ඔයාට සිද්ධ වෙන්නේ සිටි එකම ජොබ් එකක් හොයා ගන්න. එහෙම නැති වුණොත් ඔයාට යන්න නම් හම්බෙන්නේ නැහැ. ඉතින් වාහනේ නැතුව මුකුත් කරන්නත් බෑ. ශ්‍රී ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එකෙන් කිසිම ප්‍රශ්න නැතුව මෙහෙ ඩ්‍රයිව් කරන්නත් පුළුවන්. ඒ හේතුවෙන්ද අනිවාර්යෙන්ම ඔයාට වාහනයක් ගන්න සිද්ධ වෙනවා. ඔයා කොල්ලෙක් නම් ඒක ඩෙෆිනිට්ලි ඔයා ඒක කරනවම තමයි. මොකද මෙච්චර අඩුවට මෙච්චර හොඳ වාහන මෙහෙ තියෙද්දි නොගෙන හරින්නේ දැන් ඒ වැඩෙත් සාර්ථකයි. ඔස්ට්‍රේලියාව කියන්නේ cost of living එක ගොඩක් වැඩි රටක්. ඉතින් දැන් ඔයාගේ සල්ලි ටික ක්‍රමයෙන් ඉවරයි. දැන් ඔයාට
ප්‍රශ්න එන්න පටන් ගන්නවා. දැන් මෙච්චර කල්වා ගෙදරින් ගෙනාපු සල්ලි ටික දැන් already finish. දැන් ඊළඟට ඔයාගෙට mentally pressure වෙනවා. ඔයාලට රස්සාවක් නැහැ, සල්ලි උපය ගන්න මාර්ගයක් නැහැ තාම. කිසිම ආදායමක් නැහැ. මොකද ආපු ගමන් වල ජොබ් හම්බෙන්න තියෙන chance එක ඊටාම අඩුයි. ඔයා එහෙම කවුරු හරි contact කරලා ජොබ් එකක් හොයාගෙන නාවොත් ඔයාට ආපු ගමන් ජොබ් දෙන්න මෙහෙ බලාගෙන කට්ටිය නැහැ. ඉතින් ආපු ගමන් කට්ටක් කාලා මොනම හරි ජොබ් එකක් කරලා දැන් ඔයාට සල්ලි හොයන්න වෙනවා. ඉතින් මෙච්චර වෙලා දැන් මාසයක් විතර කට්ට කාපු සැප විඳපු කට්ටිය දැන් පටන් ගන්නවා ලංකාවේ විදිහට කන්න බොන්න බඩු මුට්ටු ගෙනල්ලා ගෙදර උයාගෙන පිහාගෙන දැන් කනවා දැන් KFC හංග්‍රි ජක් ගිහිල්ලා කන්න යන්නේ. දැන් ඊට පස්සේ ගෙදර ඉඳන් ඇත්තටම කෑමු වෙලා කොස්ට් එක අඩු කරගන්න බලනවා. දැන් බලන්නේ එකම plan එක ඉතුරු මාසවල වලට ජීවත් වෙන්න සල්ලි ඉතුරු කර ගැනීම සහ සල්ලි හම්බ කර ගැනීමට. ඉතින් ඒක තමයි plan එක කරගෙන දැන් ඊළඟට පොඩ සල්ලි මොනවා හරි කරලා එකතු කරගන්න උපය ගන්න try කරන එක තමයි ඇත්තටම කරන්නේ. දැන් මේ වෙනකොට එයාට හොඳටම pressure එක දැනලා තියෙන්නේ. වියදම යනවා හෝ දිගටම සල්ලි එන්නේ නැහැ. කොහොමත් සතියකට මං කලින් කිව්ව විදිහට ඉන්නතට සතියකට ඩොලර් 250 මාසෙකට 50000 ගන්න දෙන්න ඕනේ. කෑම බීමට කොහොමදත් වියදම් යනවා. ඊට අමතරව දැන් ඔයා ෆෝන් අරගෙන වාහන අරගෙන ඒවා ඉන්ෂුරන්ස් දාන්න ඕනේ. ඒවා රෙජිස්ටර් කරන්න ඕනේ. ඒවට තෙල් ගහන්න ඕනේ. ඉතින් ඔක්කොම වියදම් යනවා. ඊට පස්සේ දැන් සල්ලි හොයන්න අපි ජොබ් හොයන්න ඕනේ. ඉතින් ලේසියෙන්ම කරන්න පුළුවන් ජොබ් එකක් තමයි Uber Eats කියන එක. Uber Eats වගේ වාහනෙන් කරන්නත් පුළුවන්. ඔයාලට බයිසිකලයක් හරි මොනවා හරි අරගෙන එහෙම Uber Eats කරන්නත් පුළුවන්. ඉතින් Uber Eats කරොත් ඔයාට සාමාන්‍යයෙන් පැයකට ඩොලර් 20ක් ඒ කියන්නේ රුපියල් 4000ක් වගේ මුදලක් ඔයාට උපය ගන්න පුළුවන් කමක් තියෙනවා Uber Eats කරොත්. ඉතින් Uber Eats කරනකොට පැය ගාන කවුන්ට් වෙන්නේ නැහැ මම දන්න විදියට. මොකද officially student visa එන කෙනෙකුට වැඩ කරන්න පුළුවන් පැය සතියකට පැය 24 මාරක් මට මතක විදියට. ඒ පැය 24 මාරක් හෝ පැය 26ක්. ඉතින් එහාට ඔයාලට වැඩ කරන්න බෑ. ඒවට කොහොමදත් full time රස්සාවක් කරන්න බෑ. ඒ කියන්නේ main student full time රස්සාවක් කරන්න බෑ. හැබැයි ඔයාලට partner කෙනෙක් ඉන්නවනම් partnerට පුළුවන් full time job එකක් කරන්න. එහෙම වුණොත් ඔයා තනියෙන් ආවොත් ඔයා අන්තිමටම හිර වෙනවා. මොකද ඔයා යුනිවර්සිටි ගිහිල්ලා ස්ටඩි කරන්නත් ඕනේ. ඔයාට job එකක් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ඊටම කෙටි කාලයක්. ඒකෙත් officially වැඩ කරන්න පුළුවන් වෙන්නේ පැය 24ක් පැය 25ක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඒ කියන්නේ part time job එකක් විතරයි කරන්න පුළුවන් දවස් 3ක විතර වගේ. ඉතින් එහෙම part time job ඔයාට හොයාගන්න නම් හොයාගන්න තියෙන්නේ ගොඩක් වෙලාවට ඔෆිස් වල තියෙනවා ඔෆිස් ජොබ් තියෙනවා. ඒ කියන්නේ accountant part, administration, reception job වගේ part time job තියෙනවා. එහෙම නැත්නම් ඔයාට restaurant වල ඒ වගේ තැන් වල kitchen hand එහෙම නැත්නම් ඒ වගේ cooking ඒ සම්බන්ධයෙන් උනන්දුරන් ඒ වගේ ජොබ් තියෙනවා. එහෙම නැත්නම් අර කලින් කියපු වගේ Uber Eats ඒ වගේ ජොබ් මොනවා හරි කරන්න පුළුවන්. ඉතින් ඒව කරලා තමයි දැන් ඔයා සල්ලි එකතු කර ගන්න ඕනේ. හැබැයි ඔයාට partner කෙනෙක් ඉන්නෝ නම් එයාට full time වැඩ කරන්න පුළුවන් නම් එයාට පුළුවන් full time වැඩ කරන්න work rights හම්බ වෙනවා. ඉතින් එයාට full time වැඩ කරලා ඔයාට සල්ලි උපයලා දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා දැන් ටික සල්ලි ඔයා එකතු කර ගන්න වෙනවා. එහෙම එකතු නොකරොත් ඔයාට දැන් මාස 6කට විතරයි ඔයා සෙමෙස්ටර් එකට සල්ලි ගෙවලා ඇවිල්ලා තියෙන්නේ ඩොලර් 20000ක්. දැන් ඊළඟ මාස 6ට වෙනකොට ඔයා නැවත ඩොලර් 15000ක් 20000ක් ඒ කියන්නේ ලංකාවේ මුදල් ලක්ෂ 15ක් ලක්ෂ 30ක් ලක්ෂ 40ක් විතර ප්‍රමාණයක් නැවත එකතු කර ගන්න ඕනේ ඊළඟ මාස 6 වෙනකොට. ඉතින් එහෙම එකතු කර ගන්න නම් ඔයා මාසෙකට විශාල ප්‍රමාණයක් මුදල් ඉතුරු කර ගන්න ඕනේ. ඉතින් එතනින් පස්සේ ඔයාට සිද්ධ වෙනවා දිගටම ඔය ප්‍රෙෂර් එකත් එක්ක තමයි ඔයා දිගටම වැඩ කරන්න. මොකද ඔයා අනිවාර්යයෙන්ම සල්ලි එකතු කර ගන්න සිද්ධ වෙනවා. එහෙම සිද්ධ නොකරොත් ඔයාට ස්ටුඩන්ට් වීසා එක කන්ටිනියු කරගන්න බැරුව ඔයා අතරමඟ හිර වෙනවා. ඉතින් ඕ වෙනකොට ගොඩක් කට්ටිය mentally down වෙලා ගොඩක් ප්‍රෙෂර් වෙනවා. ඔය තත්ත්වෙට මුහුණ දී ගන්න බැරි වුණොත් ඕක ඇත්ත දැනගෙනම මෙහෙට එන එක තමයි හොඳම දේ. ඔය කිසි දෙයක් දන්නේ නැතුව ඔහෙ එන්නම් වාලේ කට්ටිය කියන විදියට ආසාවෙන් ඇවිල්ලා ඇත්ත යථාර්ථයට මුහුණ දෙනකොට මට පුජ්‍යලිකව මේ හම්බෙලා තියෙනවා. පවුල් පිටින් අරන් ඇවිල්ලා දරුවොත් එක්ක ඇවිල්ලා ඉන්න තැනක් නැතුව රෙන්ට් ගෙවා ගන්න බැරුව අඬනවා. ලංකාවේ මිනිස්සු ගාවල් දැක්කම අඬන අය මම දැකලා තියෙනවා. ජොබ් නැතුව කරන්න දෙයක් නැතුව ක්ලීනින් ජොබ් වගේ ඒවා ඇත්තටම හොයාගන්න නැති තත්ත්වයක් තියෙන වෙලාවල් තියෙනවා සමහර විට. ඒ වගේ තත්ත්වයක මිනිස්සු අඬනවා මම දැකලා තියෙනවා. මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා. එහෙම කයත් එක්ක මම කතා බහ කරලා තියෙනවා. ඉතින් ඕක තමයි ස්ටුඩන්ට් වීසා සම්බන්ධයෙන් එන අයගේ ඇත්තම යථාර්ථය. මම මේ කිව්වේ ඇත්තටම මිනිස්සුන්ට ප්‍රායෝගිකව මුහුණ දෙන්න වෙන
ඇත්තම සිදුවීම ඔයගොල්ලන් දැනුවත් කරන්න කවුරු හරි එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් හරි දැනටමත් ඇවිල්ලා මේ தත්ත්වෙට මුහුණ දීලා ඉන්නව නම් හරි ගොඩ යන විදිය තමයි මේක. ඉතින් ඔයාට අනිවාර්යෙන් ජොබ් දෙකක් තුනක් කරන්න වෙනවා. ඔයා ස්ටුඩන්ට් වීසා ආවත් ඉතින් මේක මේ ප්‍රශ්න වලට ප්‍රෙෂර් එක දරා ගන්න පුළුවන් නම් විතරක් තමයි ඔයා එන්න ඕනේ. ඉතින් මේ ප්‍රෙෂර් එක දරා ගන්න බැරි නම් හරි ලංකාවෙන් සල්ලි ෆන්ඩ් කරන්න පුළුවන් නම් හරි ඒ කියන්නේ දෙමෝපියන්ට නැවත සල්ලි දෙන්න පුළුවන් නම් හරි ආවට කමන්නේ ගේමක් ගහලා මොනවා හරි දෙයක් කරලා නැත්නම් ඔයාට මේක මේ විදියට මහන්සි වෙලා වැඩ කරලා සල්ලි හොයාගෙන මේක මැනේජ් කරන් යන්න බැරි නම් ඔයා ඒ අවුරුදු දෙක කට්ට කනගම් මේ ප්‍රශ්නේ එහෙමම තියෙනවා. ඉතින් අවුරුදු දෙක ඉවර වුණා කියන්නේ ඔයා ගොඩ. එතනින් පස්සේ ඔයාට හම්බෙන සල්ලි ඔක්කොම ඔයාට ෆුල් ටයිම් වර්ක් රයිට් හම්බෙනවා සහ ඒ හම්බෙන වීසා එක ඔයාට හම්බෙනවා බ්‍රිජින් වීසා එකක් සහ ඊට පස්සේ වර්ක් රයිට් ෆුල් වීසා එකක් හම්බෙනවා. ඒකෙන් ඔයාට PR එකට කන්වර්ට් කරගෙන PR එක හරහා ඔයා මෙහි පුරවැසියෙක් තත්ත්වය දක්වා ඔයාට ස්ථිර පදිංචිය දැනට තියෙන රූල්ස් අනුව තහවුරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඕක තමයි යථාර්ථය ස්ටුඩන්ට් වීසා සම්බන්ධයෙන්. ඉතින් මෙච්චර වෙලා වීඩියෝ එක අපිත් එක්ක රැඳිලා හිටියට ඔයගලන්ට බොහොම ස්තුතියි. අපිව subscribe කරලා නැති අය ඉල්ලීමක් කරනවා subscribe කරන්න කියලා. මේ වීඩියෝ එක කාට හරි උදව්වක් වෙනවා නම් share කරලා like කරන්න. ඉතින් අපේ තවත් වීඩියෝස් දාලා තියෙනවා අපේ channel එකේ රට වැඩ කියන YouTube channel එකේ. ඉතින් ඔයගලන්ට ආරාධනා කරනවා ඒකවත් බලන්න කියලා. බොහොම ස්තුතියි. සුබ දවසක් හැමෝටම.